හිතුණුවෙනි අපිට ඔය මමත්වය උඩුකම තෘෂ්ණාව එන්නේ කොහෙන්ද කිව්වොත් එක පයින්ම ඉතින් යකානේ යක්ෂයනේ නේද දන්නවද දෙවියන් වහන්සේ ස්වර්ගයේදී තමන්ට නමස්කාර කරන්න දූතයන් බොහෝමයක් එද්දි එක දේවදූතයෙක්ව පත් කරා නායකෙක් විදියට ඒ දූතයාගේ නම තමයි ලුසිෆර් දෙවියන් වහන්සේ ඔහුව ගොඩක් ආශ්චර්යයෙන් යුක්ත විදියට මවලා තිබුණා ඒ මොකටද උන්වහන්සේට ඔහුගේ මහිමය අවශ්‍ය වුණ නිසා මෙසේ ඔහු උන්වහන්සේට නමස්කාර කරන දූතයෙක් විදියට උන්වහන්සේට මෙහි කරා කාලයක් යද්දි මොකක්ද උනේ කියලා දන්නවද ඔහුගේ සිත උඩගු වුණා මොකද ඔහුගේ ආශ්චර්යයන් නිසා ඔහු තුළම ඔහුගේ සිත උඩගු වුණා ඒ කියන්නේ උඩුකම ඔහු තුළට ඇතුළු වුණා ඒ විතරක් නෙවෙයි ස්වර්ගයේ බොහෝ දේවදූතයන් ඉන්නවනේ ඔහු නායකෙක් වෙලා හිටපු නිසා ඔහුටම කියලා ඔහු දේවදූතයන් කාණ්ඩයක් වෙන් කරගෙන හිටියා මේ උඩුකම නිසා මොහුගේ අරමුණ උනේ අනි දේවදූතයන් සේරම දෙවියන් වහන්සේට මහිමය දෙනවා දෙවියන් වහන්සේට නමස්කාර කරනවා අන්නේ ඒ දෙවියන් වහන්සේට දෙන මහිමය ඔහු වෙතට ගැනීමයි මේක දන්න දෙවියන් වහන්සේ මොකද දන්නවද කලේ මොහු ඇතුළු මොහුට එකතු වෙලා හිටපු ඒ අනිකුත් දේවදූතයන් ඒ කොට්ටාසයත් සමගම මොහුව ස්වර්ගයෙන් පහතට හෙළුවා ඔහුට තමයි අපි අද යක්ෂයා කියලා කියන්නේ අපි මෙච්චර වෙලා බැලුවේ මොකද්ද උඩුකම ඇතුල් වෙච්ච ගමන් මොකක්ද උනේ කියලානේ අපි බොහොමයක් දරන මතය තමයි උඩුකම තෘෂ්ණාව ඒ වගේ නරක දේවල් එන්නේ යකාගෙන් තමයි කියන දේ අපිව පොළඹවන්නේ යක්ෂයා නම් එදා උඩුකමින් යක්ෂයව පෙළඹෙව්වේ කවුද එහෙනම් ඒක සිතුවිල්ල එක්තරා පෙළඹවීමක් ඇති සිතුවිල්ල ඒ නිසා දෙවියන් වහන්සේගේ හතුරෙක් වෙන මේ යකා උත්සාහ කරනෝ කටයුතු කරනෝ හැම වෙලාවකම දෙවියන් වහන්සේත් එක්ක ඉන්න සෙනග දෙවියන් වහන්සේගේ දරුවන්ව නරක දේවල් වලට පොළඹවන්න. ඒ වගේම පරීක්ෂා කරන්න. දන්නවද යක්ෂයාට අපිව පොළඹවන්න පුළුවන් උඩුකම තෘෂ්ණාව හෝ අනෙකුත් අයහපත් සිතුවිලි අපි බාර අරගෙන අපි තුල ඒවට ඉඩ දීලා තිබුණොත් තමයි. ඒ නිසා අපි යක්ෂයා තමයි ඉතින්. යකා නිසානේ මේ සේරම කියාම නපුරට ඉඩ දීලා ඉන්නේ නැතුව අපි හිතන්නේ මොනවද අප තුළට එන සිතුවිලි මොනවද කියන කාරණාව පැත්තෙනුත් අපි පරිස්සම් වෙමු ඒත් එක්කම අපි ගන්න තීරණවලදී ප්‍රවේශම් වෙමු යක්ෂයාගේ කාරණාවලට එරෙහිව ඉමු යේසු පීඨයි